දුම් කළ හින්දා ලංකාවේ දවසට 60ක් මැරෙනවා. ලෙඩ 200ක්. මධ්‍යසාරි හින්දා තව ලෙඩ 200ක් හදනවා. තව 50ක් මරනවා. 110ක් මැරෙනවා. දුනත් ඉර කාලා තව 3 දිනක් දවසට මේ දවසට 3ක් එකක් සුදු ගන්න. ඔක්කොම ගත්තොත් 110ක් මැරෙනවනේ මේ රටේ. ඉතින් මේ මරන්නේ කවුද? ඔය මරණ විතරයිනේ. ඇයි ලෙඩ වෙන එක? ඇයි අංග විකල වෙන එක? ඩිසැබිලිටි. මේ ඔක්කොම කරන්නේ මේගොල්ලන්ට ඕනේ හින්දානේ. හරි වැඩක් නේ. ඔයගොල්ලෝ එහිදරම් කරලා පෙන්නන්න මේගොල්ලෝ තමයි අපේ මිනිස්සු මරන්නේ. බාර් අයිතිකාරයාට එහෙම නැත්නම් සිගරට් විකුණන මුදලාලිට ගිහිල්ලා කියන්න ඕනේ. ඔයා මිනිස්සු මරලා තියනවාද කියලා අහන්න. කේ අයියෝ නෑ මම නම් මිනිස්සු මරලා නෑ මම හැමදාම සිල් ගන්නවා. ඔයටත් සිල් ගන්නවා පල්ලියටත් යනවා. කොහොම කියයි. නමුත් එයා දැනගන්න ඕනේ එයා තමන්ගේ ළමයාට සිගරට් දෙන්නේ නෑනේ. එයා දෙන්නේ අනුන්ගේ ළමයාට. එයා මරන්නේ අනුන්ගේ ළමයි. ඔයා මිනිමරුවෙක්. ඔයා මරණයට දවසට 60ක් මරණ දායකත්වයක් දෙන පුද්ගලයෙක්. මම නම් කියන්නේ ඔය කර්මාන්තයේ ඉදෙනවට වැඩිය හොඳයි ගිහිල්ලා මේ පාත්‍රයක් අරගෙන එළියට බහලා හිඟා කරන්න.